මම තව අලුත් vlog එකක් අරගෙන ආවා. මම හිතුවා මේ vlog එකෙන් මම ඔයගොල්ලොත් එක්ක මගේ evening routine එක share කරනවා කියලා. එහෙම ලොකුවට වැඩක් මුකුත් කරන routine එකක් නෙමෙයි, නිකන් slow mornings වගේ slow evening එකක්. එහෙම ලොකු දෙයක් ඇත්තටම මම මුකුත් කරන්නේ නැහැ. වැඩිම වුණොත් කියලා coffee එකක් හදාගෙන පොයි. හරිම මොනවාද කියන්නේ හරිම හදිස්සි නැති ඇත්තට හරි වචනේ slow evening එකක්. ඇත්තටම මේ golden hour එක හොඳටම ඉරේලිය මොනද වැටෙනවා. ඒ නිසා මම ගොඩක් challenge අරගෙන ඉන්නේ. ඉතින් මම ඇත්තටම මොකද දැන් කරන්න කියලා නෑ. ඉරේලිය තියෙන නිසා මේ පොඩ්ඩක් ඇවිදින්න යන්නත් බෑ. මම පොඩ්ඩක් ඇවිදිනවා කියලා හිතුවාට වහින්නෙත් නෑ. ගොඩක් කවුවත් නැති දවසක් නිසා ඊට බැස්සම මම සුට්ටක් ඇවිදිනවා. එතකන් මම හිතුවා පොතක් කියවන්න. එහෙනම් අපි පොත කියවමු. මගේ පොත තියෙනවා තා පොත් පිට චුට්ටයි මට ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් මම මුලින්ම මගේ මේ ඉවනිං එක කියවන විදිහ ඔයගලන්ට පෙන්නන්නේ. මුලින්ම පොත කියවමු. හරි මම ඇවිදින්න ගියා චුට්ටක්. ඇවිදින්න ගිහලා පොඩක් මහන්සි නිවලා ආවා. දැන් වශයෙන් දානවා කියලා. අතින් කොහොම පොඩ දාඩි දැම්මම ඒ වෙලෙම මුණ හොදනවා. නැත්නම් පිම්පල් දැන නිසා හැබැයි අද ඒක කරන්න බැරි වුණා. එහෙනම් මුණ හොදලා වොෂ් දාලා ඊට පස්සේ බලමු මොනවද කරන්න කියලා. දාඩි නම් ටිකක් wash දාගෙන හරි මම wash දැම්මා. හැබැයි පොඩ්ඩක් හවස් වෙලා නිසා නෑ මොකද ඉබ්බක් වඩා පිටිසා හැදෙනවා. අපි එනවා දුරට කරමු. හරි මම දැන් wash දාලා ආවා. හවුස් සැනලි නෑ. කොහොම හරි මම ස්කින් කෙයාර් කියලා මොකද නොකර ගන්නෙ නෑ කොහොමවත්. මම මගේ ලිප් ඔයිල් එක විතරයි ගෑවේ. වෙනදා නම් වැස්ලින් ගන්නවා. අද මේ ලිප් ඔයිල් එක ගෑවේ. කොහොම හරි මම හිතුවා මේ අද දවස් හරිම රෙස්ට් එකේ ගත කරන දවසක් හවස රෙස්ට් එකේ ස්ලෝ ඉවිනිං එකක්. ඒ නිසා මම හිතුවා මම මේ දවස්වල බලන TV series එක බලන්න කියලා එපිසෝඩ්ස් දෙකක් විතර බලන්න. දැන් බලමු කොච්චර බලයිද කියලා. ඇත්තටම මම ඒක කලින් බලලා තියෙන TV series එකක් Modern Family කියලා. ඒ කියන්නේ අර චුට්ටක් friends වගේ. ඒකම එහෙම කතාවක් නෙවෙයි. ඒක පොඩක් ඒකයි මම කැමති ඒ වගේ වලට. ඉතින් තව අලුත් ඒ වගේ එකක් හම්බුනේ නැති නිසා මම ඒකම බලනවා. ඕගොල්ලෝ තියෙන දන්නේව තියනවා නම් මට කියන්න මම බලන්නම්. කොහොම හරි ඉතින් මම දැන් ඒ නිසා Modern Family බලනවා කියලා හිතුවා. ඊට පස්සේ ඉතින් මම තාම කොෆි එකක් මම අතන මේ ඇවිදලා වර්කවුට් එකේ ඉවරලා කොෆි එකක් බොනවා කියලා හිතුවා. හැබැයි ඇත්තටම වර්කවුට් එක ඉවරලා මම චුට්ටක් රෙස්ට් කරා. ඒ චුට්ට පොඩ්ඩක් වැඩි වෙලා ගොඩක් දැන් හවස් වුණා.
හවස් වෙලා කියන්නේ රෑ වෙලා නැහැ. ඒ වුණාට දැන් විවුවොත් මට රාට නිින්දයක් නැති වෙයි දන්නේත් නැහැ. ඒකත් ගොඩක් හිතලා බලලා තමයි තීරණය ගන්න කොෆි කප් කරනවා ගන්නද කියලා. එහෙනම් අපි බලමු. Crunching. Ordinarily, I'm a rule follower, but when someone tells me I can't bring my own snacks into their stadium, that's when I get a little nuts. It's a free country, right? That's to try on the white pants I put in your closet. Oh, what do they look like? This portrait is incredibly Also, his name is just important to Waldo. me. I spent weeks trying. හරි මම ඇත්තටම පැයක් විතර බැලුවා. දැන් නම් චුට්ටක් හවස් වෙලා. ඒ නිසා දැන් ඇති මම පොඩක් බලමු වෙන මොනවද කරන්න පුළුවන් කියලා. හරි දැන් නම් ටිකක් රෑ වෙලා මම ඔය එක වැඩ වගේක් කරා. ඒ ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. එහෙනම් මම ඔයගලට මේ අරගෙන ආවේ ස්ලෝ ඉවනිං vlog එකක්. පොඩි vlog එකක්. එහෙනම් මේ vlog එක ඉවරයි. මම තව අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකම් bye.